මොකක්වත් නෑ බා. පල්ලෙහා තමයි බඩුව ඇත්තේ. මොළම කුරුමෝල් නැති සුපිරි කුරුමෝල්. නේද? යමු. Udah kuda udah. Betama rahai ba. දැන් ලොකු නැහැ. එහි තුලානේ ග්‍රාම සේවක තමයි මම. ග්‍රාම සේවකයට තමයි මම කතා කරන්නේ. ග්‍රාම සේවක තමයි දැන් කාරණාව කියන්නේ නැත්නම් විකාරයක් වෙනවනේ මෙතන. ග්‍රාම සේවක තමයි යෝ කියන්නේ. ග්‍රාම සේවක හැටියට මම දන්නවා. අපේ සුමිත් මල්ලි ගංජාරක්කුටයක්වත් කටේ තියෙන මිනිස්සෙක් නෙමෙයි. ඇත්ත. ගංජාරක්කු කිසි දෙයක් කටේ තියන්නේ නැහැ මේ සුමිතා. විකුණනවා විතරයි. කවුරුත් ඒ කාරණාව දන්නේ. කවුරුත්ම දන්නේ. හොර රහසනේ කරන්නේ. ඔය කිසිම දෙයක් මන් දැනන් හිටියේ නෑනේ. අර මං නංගි දන්නෙත් නෑ ඒ කාරණාව. ගෑණි දන්නේ නෑ කියලා. ආපු ලේ ඉඳලා කියවනවා. අමුත් කරන්නේ. මාගේ දෙවෙනි අසට පේනවා. මේ කර්මානුඵල ශක්තියින් එක්ක මාමා විශ්ව ශක්තිය විසින් මේ ප්‍රශ්නේ විවිධ අතවලට යොමු කරලා තියෙනවනේ. නෑ මම දන්නේ නෑ. දැන් මේ ප්‍රශ්නේ අපි සමතයකට පත් කරන්න ඕන නම් අපි මුලින්ම කරන්න ඕනේ සමත භාවනාවේ යෙදෙන්න. දැන් අපි හිතමුකෝ මෙහෙම කායානුපස්ස සති. ඒ ආපෝ වායෝ තේජෝ බුද්ධ සිකුරු ඔය කියන ධාතු වලින් මේ ශරීරය හැදිලා තියෙන්නේ. දැන් මේ ශරීරය කූඩුව සමතයකට ගන්න සමත භාවනාව කරන්න තියෙන මධ්‍යස්ථාන තියෙනවා. ඒ වගේ තැන් වලට තමයි නේද ඔය සමත මණ්ඩල කියන්නේ. ඔව්. මාව විකටේක් වගේ පේනවද? මාව විකටේක් වගේ පේනවද? උඹලා ඔක්කොම කටවා ගනිලා. මේවා වැඩි හිටියෝ බැඳියත් වෙලා විසඳන්න ඕනේ ප්‍රශ්න. නිසන්තලා අඩුවේ. මුගෙත් වැරදි තියෙනවා තමයි. මේ කාරණාව ගැන මට උඹත් එක්ක තනියම ටිකක් කතා කරන්න. උඹලා හිට බලන්න. හැබැයි රාහු කාලෙත් ගෙවුනා ප්‍රශ්නේ විසඳෙන්න බැරි නෑ. ලොක්ක මොනවා හරි කරන්න ඉඩ තියෙන නෑ. කරන්න බෑ. වයසයි. මේකයි කෙල්ලේ කාරණාව. සුමිටගේ වැරදි තියෙන බව ඇත්ත. හැබැයි උඹගෙත් වැරදි තියෙනවනේ. දැන් ওই ළමයි නැති ප්‍රශ්නෙත් අපි දන්නේ. ඒවලත් අපේ ගාව බෙහෙත් තියෙනවා. හැබැයි උඹගේ අනෙත් හුටවටත් අපි දන්නවා. කෙල්ලේ මාරකයක් ගෙවුනතු පෙදසියාතු වගේ. උඹ වැරදි නෑ සුමිත් කොල්ලෝ. මට නාකිය වෙලාවට ගිහින් තනියම කතා කරේ. සෙනග කොටේ කතා කරලා විලිලයි. මචං කිව්වද? නෑ නෝ ගාම්සෙන් මහත්තයා කියලා කතා කරේ. ගාම්සෙන් මහත්තයා. ඔය මොකාව එක්කන් ආවත් මං එන්නේ නෑ. මං ඇවිල්ලා නුන් තම්සෙත් එක්කනේ. මුන් එක්ක නෙමෙයිනේ. ඒ කුරුම්බ වල එන උඹලා කායෙන් ගාලා කුරුම්බ කඩුවේ? ආයෙත් අහන්න ඕනද කුරුම්බ ගල අපි ගවේදිත් මෙහෙ දාලා බා අම්මේ මෙන්න මම ඔක්කොම කුරුම්බ මට කෙල්ලේ උඹ අපිට වත් කිව්වේ නැහැනේ ගෙදරින් තරහ වෙලා ආපු හේතුව. දැන් කියපංග බලන්න උඹට සුමිත් ළමයාගෙන් වෙච්ච වැරදි මොනවද කියලා. වැරදි කියන්නේ තාත්තේ මෙන්න මේකයි. මෙයා උදේට ගෙදරින් ගියාම රැට රැවෙලා තමයි ගෙදර එන්නේ. කොහේ යනවද මොනවා කරනවද කියලා මම දන්නේ නැහැ. සුමිත් උඹ මීට පස්සේ රෑ දෙකට හරි ජාම වෙනකන් ඉන්නේ නැතුව කලින් ගෙදර එන්න ඕන. පුළුවන් ද උඹට ඒක කරන්න? පුළුවන් තාත්තේ. මං කලින් ගෙදර එන්නම්. ඊගාවට තාත්තේ ගෙදර වැඩ හැමදේම කරන්නේ මං තනියම. කිසිම උදව්වක් දෙන්නේ නැහැ මගේ වැඩවලට මේ යකා. මීට පස්සේ ගෑණි හැමදේම කරනකම් බලන් ඉන්නේ නැතුව ගෙදර වැඩවලටත් උදව්වක් දෙන්න ඕන. පුළුවන්ද? පුළුවන් තාත්තේ. මං අනිවාර්යෙන් ගෙදර වැඩ ටික කරන්නම්. තව හොයන සල්ලි වලට මොනවා කරනවද දන්නේ නැහැ. ගෙදර වියදමට 7-5ක්වත් දෙන්නේ නැහැ මට. සුමිත් උඹ මාසෙට කීයක් විතර හම්බ කරනවද? මේ 35000ක් විතර තාත්තේ. මමත් මේ පොල්ලත් වලින් හම්බෙන ආදායමෙන් රුපියල් 20000ක් විතර එවනවනේ. මේ ඒකත් එක්ක තමයි තාත්තේ මේ 35000. ඉතින් මීට පස්සේ නිකන් නිස්කාරණේ සල්ලි වියදම් නොකර ගෙදරට කීයක් හරි දෙන්න ඕනේ. හරි තාත්තේ. මං අනිවාර්යෙන් ඒ විදන් ටික බලා ගන්නවා. අනිත් එක තමයි මං ගෙදරින් තරහ වෙලා යන්න ලොකුම හේතුව. මෙයා යන හැමතැනම යන්නේ තනියම. මාව කොහෙවත් එක්කයි යන්නේ. කොච්චර කිව්වත් මාව එක්කයි යන්නේ. අගෝස්තු 6 තියෙන සර්වස් ෂෝ එක බලන්න එක්කයි යන්නේ කිව්වා. ඒකත් බෑ කිව්වා. ඒකයි මං තරහ වෙලා ගෙදර ආවේ. සුමිත්
උඹට පුළුවන් ද දැන් ඔය 6 වෙනිදා මොකද්ද තියෙන එකට ඔය කෙල්ල එක්කලා යන්න? ඔව් ඔව් මං එක්කයි යන්නම් තාත්තේ. මේ අනුරාධපුර සල්ගාදු ග්‍රවුන්ඩ් එකනේ. මං එක්කයි යන්නම් ඔයාව. අනේ ඇත්තමද? මාව එක්කයි යනවද? ඔව් සුදු මං එක්කයි යන්නම්. කෙල්ලේ. කෙදි ටික හදාගත්තා නම් එහෙනම් ගෙදර යන්න. හා. ආමිනේ. ඔයත් ගිහිල්ලා නෑ හාමිනේ ලෑස්ති කරන්න ඕනේ. අපි දූ විතරනේ එක්කයි යන්නේ. නැත්තම් මාවට වෑන් එකක් ලෑස්ති කරන් එහෙන් දෙනවා හාමිනේ එක්කයි යන්නේ. ඒ කුණු හරපනේ කතා කරන්නේ. ආමිනේ කොහෙ යන්නද? මම මේ කිව්වේ තේ ටිකක් හදාන්න එන්න කියලා. මාගේ තෙවන ඇස අවදි කිරීමෙන් විශ්ව ශක්තිය මේ දේ කරන බව මං කලින්ම දැනගෙන හිටියා. අපරාධය අපියා. නියමයි මචං. දවසේ මේ කොල්ලෝ ඔය සරුවත් ඔයක බලන්න මාවත් එක්ක ඵලයල්ලකෝ. බලමු 6 වෙනිදා වෙනකන් හිටියොත් අනිවාර්යෙන්ම එක්කයි යනවා. ඉතින් එදාට 7 දවසේ දානිය දුන්නත් ඉතින් කරන්න දෙයක් නෑ. මාගේ තෙවනි ඇසට උන්දා වැඩි කාලයක් පේන්නේ නැහැ. එහෙනම් ඉතින් ඔන්න හැමදේම හොඳ විදිහට සිද්ධ වුණා. නැන්දේ මාමේ එහෙනම් අපි ගිහින් එන්න. අම්මේ තාත්තේ මම මේ නිසංසලාවේ කියපු විදිහටම බලා ගන්නම්. ඒ සුමිතා මේ සුධර්ම උඹට මැසේජ් එකක් දාලා අහලා මේ සරුවත් බලන්න යමුද කියලා. නෑ මට වෙන්න බෑ මේ ඕක උඹේ ෆෝන් එකනේ. ඉතින් බං උඹ පවුලට අහුවේ කියලා මගේ ෆෝන් එකේ මැසේජ් එක සුධර්මට නෑ නෑ නිසංසලා. අගෝස්තුවේ අනුරාධපුරයට ඉරට හැතැම්මයි ප්‍රශ්නය උපරිමයි. පොඩ්ඩක් කූල් වෙන්න පොඩි සනීපයක් ගන්න. අනුරාධපුර සෙට් එක රෙඩිද? මේක සරුවත් විනි with blueberry. චාමර වීරසිංහ. දමිත් අසංක. සෙන්ටිග්‍රේඩ්ස්. දිලෝ බීට්ස්. පූර්ණිමා ලක්ෂානී. හිරුනි සංජනා සහ ජනායන් මොනියෝ එක ගයන්න. රවොත් එක්ක ඩාන්ස් කරන්න. විනි ප්‍රොඩක්ෂන් එක සැපට හිනාවෙන්න. අගෝස්තු 6 වෙනිදා හවස 5ට අනුරාධපුර සල්ගාදු පිටියට සෙට් එකත් එක්ක සෙට් වෙලාම එන්න. සංවිධානය නීරෝයින් මෝල් ඔෆිෂල් බෙවරේජ් පාර්ට්නර් ටර්බෝ by කැප්සිලොන්. නිතු කඳුළු වලට හිත සසලව මං ආවේ නුඹේ තනියට ඒකයි මං තනි උනේ. මොකද මේ කරන්නේ? කොඳුලුත් පිරාගෙන ඇයි මට මේ කොමිස් ගහන්න බලාගෙන බාල ලුණු පිටරටින් ගෙන්නන එක අහුනොත් මම ඕකම කනවා. බලන්නකෝ කපන්න බෑ ඇස්වලට කඳුළු වෙනවා සුධර්මා. ඒක නෙවෙයි ඔයා මම සරස් බාන්න එක්කයි යනව නේද? ඔව් නැතුව මං කොහොමද නිසංසලා එක්ක යන්නනේ හිටියේ. නිසංසලා දැන් නැති එකේ ඔයාවත් යන්. හැමතිස්සෙම නිසංසලා. අයියෝ මට ඒකත් නෑ මේකත් නෑ කසාරිකුත් නැති වගේ. අයියෝ නිසංසලා